සති දෙකකින් MCQ ප්‍රශ්න 30න් 25ක් හරියටම ලකුණු කරන්නේ කොහොමද කියලා. මෙහෙමයි පුතේ, ඔයගොල්ලෝ කරන්න ඕනි දේ තමයි අද ඉඳන් මේ වැඩේ ස්ටාර්ට් කරන්න. ඔයා ගන්න 2017 ඉඳන් පේපර්ස් ටික 2017 ප්‍රශ්න පත්‍රයේ පළවෙනියටම ගන්න. 2017 පේපර් එක අරගෙන පුතා මුලින්ම කරන්න ඕනි දේ තමයි ඒ ප්‍රශ්න පත්‍රයේ MCQ 30 විතරක් කරන්න. ඔයාලා දන්නවනේ MCQ පේපර් එකේ MCQ ඒ කියන්නේ බහුවරණ 30ක් සහ කෙටි ලිඛිත 20ක් තියෙනවා කියලා. ඔයාලා බහුවරණ ප්‍රශ්න 30 කරන්න මුලින් කෙටි ලිඛිත ටික තියන්න. MCQ ප්‍රශ්න 30 කරන්න ඕනි. කරලා ඉවර වෙලා ඔයා ගන්නේ පාස් පේපර්ස් එකේ ආන්සර් සීට් එක. ආන්සර් සීට් එක අරගෙන ඔයාම ඔයා ලියපු ආන්සර්ස් ටික චෙක් කරගන්න. හරි වැරදි ලකුණු කරගන්න. ඊට පස්සේ පුතා කරන්න ඕනි දේ තමයි දැන් ඔයාගේ ලකුණු කීයද කියලා පේපර් එකේ උඩින් දාගන්නවා. ඊළඟට ඔයා කරන්න ඕනි දේ තමයි පුතේ ඔයා ගන්න දැන් ඔයා ගත්ත උත්තර ටිකේ ලකුණ උඩින් දැම්මා. CQ ප්‍රශ්න 30න් පුතාගේ ප්‍රශ්න පත්‍රයේ 10ක් හරි ගිහින් 20ක්ම වැරදිලා. ඔයා දැන් කරන්න ඕනේ දේ තමයි පුතේ ඔයා ඊට පස්සේ හරි හෝ වැරදි හෝ වේවා ඔයාගේ පළවෙනි ප්‍රශ්නේ ඉඳන් 30 වෙනි ප්‍රශ්නේ වෙනකන් දැන් ඔයාගේ වරදින උත්තර ටික තියෙනවනේ. ඒ කියන්නේ ඔයා තෝරගත්ත MCQ ප්‍රශ්නේ ඒ උත්තරේ හරියන්නත් අර වැරදි උත්තරේ වරදින්නත් හේතුව විස්තර කරන්න. පැහැදිලිද මං කියන දේ? දැන් අපි හිතමුකෝ බහුවරණ ප්‍රශ්නයක බහුවරණ වරණ 5ක් තියෙනවනේ. ඔය වරණ 5න් ඔයාලට එනවා සාවද්‍ය ප්‍රකාශ කාණ්ඩය තෝරන්න, නිර්වද්‍ය ප්‍රකාශ කාණ්ඩය තෝරන්න, සාවද්‍ය ප්‍රකාශය පමණක් තෝරන්න, නිර්වද්‍ය ප්‍රකාශය පමණක් තෝරන්න කියලා ආකාර 4ටම අහනවා. එතකොට ඔයා කොයි ප්‍රශ්නේ වුණත් කරන්න ඕනේ ඔයා තෝරපු උත්තර ටිකේ වැරදි උත්තර ටික තියෙනවනේ. අන්න ඒ වැරදි උත්තරේ කියන්නේ ඔයා මාක් කරපු වැරදි උත්තරේ නෙමෙයි. වරණ පහේ වැරදි උත්තරේ වරදින්න හේතුව විස්තර කරන්න. පැහැදිලිද? එතකොට දැන් අපි ප්‍රශ්න 5ක එක ප්‍රශ්නයක වරණ 5ක් තියෙනවා සාවද්‍ය ප්‍රකාශ කාණ්ඩය තෝරන්න කියලා. එකයි හරි. එතකොට ඔයා සාවද්‍ය ප්‍රකාශ කාණ්ඩේ තේරුවා. ඒ උත්තර ටික වරදින්න හේතුව ඔයා විස්තර කරනවා. මේ 1 2 3 4 අපි හිතමුකෝ A B C D කියලා. A B C D E කියන උත්තර පහ දුන්නට පස්සේ ඔයා තෝරලා තියෙනවා B C D E කියන ආන්සර් එක. හැබැයි ඒක ඔයා තෝරලා තියෙනවා නිවැරදි කියලා. සාවද්‍ය ප්‍රකාශ 4 තමයි ඔයා මාක් කරලා තියෙන්නේ. ඔයා විස්තර කරන්න ඒ එක ප්‍රකාශය අරගෙන D ප්‍රකාශය ගත්තා D එක වරදින්න හේතුව විස්තර කරා. E එක ගත්තා E එක වරදින්න හේතුව විස්තර කරා. ඊට පස්සේ අර හරි ගිය එක හරියන්න හේතුව විස්තර කළා. ඒක ඔයා විස්තර කරනවා. ලියන්නේ නැහැ. මෙන්න මේ හේතුව නිසා මේක වැරදුනේ කියලා විස්තර කරනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනි දේ දැන් අපිට තියරි කොටස් හැම එකක්ම මතක නැහැනේ පුතේ. සමහර කොටස් අමතකයි. ඔයාට අමතකයි නම් එක ප්‍රකාශයක් විස්තර කරන්න ඒකට අදාළ තියරි කොටස පුතා කරන්න ඕනේ ඔයාගේ ළඟ තියෙන තියරි නෝට් එක අරගෙන ඒ කොටස හොඳින් පාඩම් කරගන්නවා. ඒකට අදාළ කරුණු බලනවා. බලලා නැවත අරක මතකයෙන් විස්තර කරනවා. ප්‍රශ්න 30ටම ඔයා එහෙම කරනවා. එහෙම කරාට පස්සේ ඔයාට අමතක වෙන මේන් පොයින්ට් එක තියෙනවනේ. අමතකම වෙන ටික ඒ ටික ඉතාමත් කෙටිම ෂෝට්ම විදිහට පොඩි නෝට්බුක් එකක් අරන් ලියාගන්න. ඒ ලියපු පොත ඔයා දවසකට 3-4 පාරක් කියවන්න. කටපාඩම් කරන්නේ නැහැ. ඔයා 3-4 පාරක් ශබ්ද නගායක කියවනවා. ඩේලි කරනවා. ඔයා මේක පුතේ සතියක් කරද්දී සතියට පේපර්ස් අපි හිතමුකෝ 5ක් කරා කියලා. සතියට පේපර්ස් 5ක් කරලා 6 වෙනි පේපර් එක කරනකොට පුතාගේ ප්‍රශ්න පත්‍රයේ අර ලකුණු 30න් ප්‍රශ්න 30න් ප්‍රශ්න 10ක් හරි ගිය එක ප්‍රශ්න 15ත් 12 15ත් 17ත් අතර සංඛ්‍යාවකට හරියනවා අනිවාර්යෙන්ම.
මේක අත්දැකීමෙන් කියන්නේ. ඒ නිසා ඒක අද ඉඳන් පටන් ගන්න ඕනි. දැන් ඔයාලට ඒ වර්ධින කොටස විස්තර කරනවා තියරි කොටස දන්නේ නැත්නම් ගත්ත තියරි නෝට් එක ඒක බැලුවා ඒක අරගෙන අන්න අර ප්‍රශ්නේ විස්තර කළා. ඔයාලට අමතක වෙන මේන් පොයින්ට් ටික විතරක් ඔයා ෂෝට් ෆෝම් එකේ නෝට් එකක් දාගත්තා. ඒක දිනපතා දවසට 4-5 පාරක් කියවුවා. කටපාඩම් කරන්නේ නැහැ. එහෙම කරලා බලන්න ඔයාලට තේරෙයි ලොකු ප්‍රෝග්‍රස් එකක් ඇවිල්ලා තියෙනවා MCQ පේපර් එකේ. ඔයාලට 19 වෙනිදා වෙනකොට MCQ 30න් 25ක් අනිවාර්යෙන් හදාගන්න පුළුවන්. දවසකට එක MCQ එක ගානේ මේ කියපු ක්‍රමයට අද ඉඳන් කරලා බලන්න.